මට හිතුණා කොෆී වලින් අපිට ආර්ට් එකක් කරන්න බැයිද කියලා. සාවක් විතරක් වුණේම ආර්ට් එකක්. වෙලා මම try කරා වෙනස් විදිහේ නිර්මාණයක් කරන්න ඕන කියලා. මගේ නම තුසිත ධනංජය තෙන්නකෝන්. මම මාතලේ ඉඳන් ඉන්නේ. මම කලින් වැඩ කරේ ආටිස්ට් චෙෆ් කෙනෙක් විදිහට නුවර 5 star hotel එකක. බැරිස්ටා පැත්තටත් යමු වෙන්න ආසාවක් ආවා. මම කොළඹ බාර්ටෙන්ඩර් ඇන්ඩ් බැරිස්ටා ස්කූල් එකට ඉතින් සම්බන්ධ වුණා. මම මේක FB එකකින් තමයි දැක්කේ. අද වගේ සර්ටිෆිකේට් ගත්ත දවස. ඉතින් අවසන් දවසේ අපේ යාළුවෝ ටිකත් එක්ක වෙලා මම try කරා වෙනස් විදිහේ නිර්මාණයක් කරන්න ඕන කියලා. ඉතින් බැරිස්ටා කියන්නේ කොෆිත් එක්ක යන රස්සාවක්. රස්සාවක් විතරක් නෙවෙයි ආර්ට් එකක්. මට හිතුණා කොෆී වලින් අපිට ආර්ට් එකක් කරන්න බැයිද කියලා. ඉතින් මේ හදලා තියෙන්නේ මම කොෆී වලින් කරපු ආර්ට් එක. සාමාන්‍යයෙන් අපි චිත්‍රයක් අඳිනවා වගේ වෝටර් කලර් ආර්ට් එකක් කරනවා වගේ මේක අඳින්න බෑ ඇත්තටම. මට ඒක අඳින්න ගත්තට පස්සේ තමයි තේරුනේ. සාමාන්‍ය එක ලේයර් එකක් ඇඳලා පැය භාගයක්වත් ඉන්න ඕනේ ඊතුරු ලේයර් එක අඳින්න. ඉතින් ආර්ට් එකක් කියන්නේ කොහොමත් ඉවසීමෙන් කරන්න ඕන දෙයක්. ඉතින් අපි අන්තිම දවසේ සර්ට ගිෆ්ට් එකක් දෙන්න තමයි මම මේක ඇන්දේ. ශ්‍රී ලංකාවේ වගේම මුළු ලෝකෙම ඉන්නවා දක්ෂ කලාකරුවන්. ඉතින් වෙනස් විදිහට හිතන කට්ටිය තමයි කලාකරුවන් කියන්නේ. තාම දැකලා නැහැ කොෆී වලින් කරපු ආර්ට් එකක්. මම නම් දැකලා නැහැ. සමහර විට try කරන්න ඇති ඉස්සර කට්ටිය. මම කරපු පළවෙනි කොෆී ආර්ට් එක මේක. හැමෝටම ආරාධනා කරනවා වෙනස් විදිහට හිතලා CBBS එකට join වෙන්න අලුත් දෙයක් ඉගෙන ගන්න.